ආයිබෝන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. පොඩි අය කරපු වීඩියෝ එකක අවස්ථාවක් පෙන්වන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඔයාලට මතක නම් ලොකු බෝගහක පඳුරක ඒ කියන්නේ හන්දින් පාරක් ගිහිල්ලා බෝගහක් ගලවගෙන ඇවිල්ලා ඒක ඉඳපු වීඩියෝ එකක් කරා. ඒ කියන්නේ මම මේක එදා කරේත් ඇත්තටම බිම තමයි ඉඳවුවේ. ඉතින් දැන් සති 3:00මාරක් වගේ වෙනවා ඒ වැඩේ කරලා. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ ඒ සති 3:00මාර ගෙවුනට පස්සේ අපි කරපු වැඩේ. මමවත් තාම ඇස් දෙකට ඇත්තටම දැකලා නැහැ. මොකද මම ප්‍රොපගේට් ක්‍රමයට තමයි ඒක ඉඳවුවේ. පොලිතින් ආවරණයකින් ආවරණය කරලා තියෙන්නේ. මම හැම දිනාටම එක්කම ඒ කියන්නේ මමත් බලන්න මේ අවස්ථාවේදීමයි අපි බලන්න ඕනේ කොහොමද මේ වැඩේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ අවස්ථාව මම ඔයාලත් එක්කත් බෙදා ගන්න තමයි තීරණය කරේ. අපි දැන් බලමු මම කරපු මේ වැඩේ කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා. මේක තමයි මැජික් පෙට්ටිය. අපි අරලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. පොල්කටු මුදලාලි කෙනෙක් ගියා. මම මේක ස්කිප් නොකර තමයි වීඩියෝ එක කරලා ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මම පොඩි වෙලාවක් මේවා කරා. දැන් මම ෆෝන් එක අතට අරන් ඔයාලට පෙන්වන්න. වැඩේ කොහොමද හරියට වෙලා තියෙන්නේ කියලා. අවුව ගතිය ටිකක් නිසා බාධා විසිදන්නේ නැහැ. මට ගහ පෙන්වන්න කලින් හිතෙනවා මේ සපෝට් එකට ගහපු වැටහිරි ඇලීය ඔක්කොටම වඩා හොඳට පෙරලා තියෙන එක. දැන් අපි බලමු අපේ වැඩේ කොහොමද වෙලා තියෙන්නේ කියලා. මේ පළවෙනි ගහ. එහෙනම් අපි මම ගස් 3ක් තමයි මෙතන ඉඳවුවේ. අවුවත් එක පොඩ්ඩක් පැහැදිලි මදි ගතියක් වගේ දැනෙනවා. මේ වැඩේ සාර්ථකයි. දලු දැමීම ආරම්භ වෙලා තියෙනවා. මේ අනිත් ගහ ඒකත් වැඩි අවුලක් නැහැ. මෙයාත් හරි මෙයාත් හරි මෙයාට පොඩ්ඩක් අවුල් ගිහින් තියෙනවා. ගැටලුවක් නැහැ. එතකොට අනිත් ගහ ඒක තමයි ලොකුම ගහ. ඒකත් ගැටලුවක් නැහැ. අතු දෙක තුනක් මැරලා ගිහින් තියෙනවා. උඩ මුදුන කිසි ගැටලුවක් නැහැ. ඉතින් මේ ගස් තුන වලට මතක ඇති මම කලින් වීඩියෝ එක දාපු බලපු කට්ටිය දන්නවා ඇති. ඇලක් ගාව තිබිලා තමයි ගලවගෙන ඇවිල්ලා මේ විදිහට බිම ඉඳවුවේ. ප්‍රොපගේට් ක්‍රමෙන් තමයි බිම ඉඳවුවේ. ඔබ පොඩ්ඩක් වැඩි ඔයාලට පැහැදිලි මන්ද මන් දන්නේ. ඉතින් වැඩේ සාර්ථකයි. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.